ආයුබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා දැනුම් සයුර YouTube නාලිකාව වෙතට. ඔන්න ඉතින් අපි අපේ පළවෙනි වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්‍රපට ඉතිහාසයේ නිපදවුණු සුපිරිම ෆිල්ම් 5ක් ගැන. ඉහළ ආදායම් වාර්තා තබමින් තිරගත වුණු මේ සුපිරිම ෆිල්ම් ගැන විස්තර දැනගන්නට රැඳෙන ලෙස ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසන් තත්පර කීපය තෙක්. ඉතිං අපි පළවෙනියටම බලමු 2014 වර්ෂයේදී නිකුත් වුණු 8.7ක ඉහළ IMDb අගයක් හිමි කරගන්නට සමත් වුණු ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එක ගැන. ඉතිං යාළුවනේ මේ ෆිල්ම් එකෙන් කතා කරන්නේ කාලය පසු කරගෙන යන ගමනක් ගැනයි. මේ ෆිල්ම් එකේ මුලින්ම පෙන්වන්නේ දූවිලි කුණාටුවල බලපෑමෙන් වගාවන් විනාශ වන අයුරුත් වායුගෝලයේ ඔක්සිජන් මට්ටම පහත වැටීම නිසා මනුෂ්‍ය ජීවිත ක්‍රමයෙන් අඩපණ වෙන අයුරුයි. ඉතින් මේ ෆිල්ම් එකට අනුව නාසා එකේ හිටපු ගුවන් නියමුවෙක් වන කූපර්ට අවස්ථාවක් ලැබෙනවා සතර්න් ග්‍රහලෝකයේ අසල ඇති අභිරහස් වෝම් හෝල් එකක් හරහා ගමන් කරමින් මිනිසාට ජීවත්වීමට නව වාසස්ථානයක් සෙවීමට. කූපර් සහ ඔහුගේ කණ්ඩායම ගගෑන්ෂුවන් කියන විශාල කළුකුහරය අසලට ගමන් කරනවා. මේ කළුකුහරේ තියෙන අධික ආකර්ෂණ බලය නිසා ඔවුන්ට කුඩා කාල ගතවීමක් දැනෙද්දීත් එය පෘථුවියේ කාලයෙන් වසර ගණනාවක් වෙනවා. ඉතින් මේ භෞතික සංකල්පය කාල ප්‍රතිස්ථාපනය ලෙස හඳුන්වනවා. අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතා සම්මතය වැනි භෞතික විද්‍යාත්මක සංකල්ප මේ ෆිල්ම් එක ඇතුලේ ලස්සන්ට පෙන්වලා දෙනවා. ගොඩක් දියුණු කැමරා VFX තාක්ෂණය පාවිච්චි කරලා හදපු සුපිරිම ස්කයිෆයි ෆිල්ම් එකක් වෙන මේ ෆිල්ම් එක ඔයාලා අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි. ඉතින් අපි ගේන දෙවෙනි ෆිල්ම් එක තමයි 2017 වර්ෂයේදී තිරගත වුණු It Capture One කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ ඇන්ඩි කියන අධ්‍යක්ෂකවරයායි. It Capture One කියන ෆිල්ම් එකේ ප්‍රධාන භූමිකාව වන පෙනිවයිස්ගේ චරිතය නිරූපණය කරන්නේ බිල් ස්කාස්කාඩ් කියන අතිදක්ෂ රංගන ශිල්පියා විසින්. ඇහි පිල්ලමක්වත් නොගහ බලන්න පුළුවන් සුපිරිම රංගනයක් මේ නළුවා විසින් චිත්‍රපටිය පුරාවටම ඉදිරිපත් කරනවා. ඉතින් යාළුවනේ මේ ෆිල්ම් එකට පාදක වෙන්නේ ජෝන් වේන් නම් බිහිසුණු දාමඝාතකයාගේ මිනීමැරුම් පිළිබඳව සිද්ධියක්. මේ දාමඝාතකයා ඇමරිකාවේ 1970 වගේ කාලවකවානුවේ ජෝකර් කෙනෙක් වගේ වෙස්වලාගෙන මිනීමැරුම් 33ක් පමණ කරපු දාමඝාතකයෙක්. ඉතින් මේ සිද්ධිය පදනම් කරගෙන මේ ඉට් කතා මාලාව It Capture One, Capture Two විදිහට ෆිල්ම් දෙකකින් නිර්මාණය කරලා තියෙනවා. අපි ගෙනෙන තුන්වෙනි ෆිල්ම් එක තමයි 2024 වර්ෂයේදී නිකුත් වුණු The Substance කියන ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එක වයස, ශරීර ස්වරූපය හා කාන්තා සමාජමය පීඩනයන් පිළිබඳව ගැඹුරින් කතා කරන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ඇමරිකානු ඩොලර් මිලියන 77.3ක අධික ආදායමක් ඉපයීමට සමත් වෙලා තියෙනවා වගේම ඔස්කාර් සම්මාන 5කට නාමයෝජනා ලබලා තියෙනවා. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම මුල් තිරපටය හා හොඳම නිළියට හිමි සම්මානය වගේ සම්මාන රැසකට නාමයෝජනා සඳහා නිර්දේශ වුණු ෆිල්ම් එකක් තමයි මේ The Substance කියන ෆිල්ම් එක. ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළියන් විදිහට ඩෙමි මුවර්, මාග්‍රට් කෝලි කියන දක්ෂ රංගන ශිල්පිනියන් රංගනයෙන් දායක වෙනවා. ඉතින් යාළුවනේ මේ ෆිල්ම් එක එලිසබෙත් කියන නිරූපණ ශිල්පිනියගේ චරිතය වටා ගෙතුණු ලස්සන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ විදිහට එලිසබෙත් කියන්නේ හොලිවුඩ් වල ගොඩක් ජනප්‍රිය නිළියක්. නමුත් ඇය දවසෙන් දවස වයසට යන විට ඇය ඒ වෙනතෙක් රඟපාපු වැඩසටහන් වලින් ඇයව ඉවත් කරලා දානවා. මේ විදිහට එලිසබෙත් දුකින් කාලය ගත කරන විට ඇයගේ 50 වන උපන්දිනයේ දවසේ ඇයට The Substance කියලා ඖෂධයක් ගැන විස්තර දැනගන්න පුළුවන් වෙනවා. මේ ඖෂධය මගින් කෙරෙන්නේ භාවිතා කරන මහලු පුද්ගලයාගේ ශරීරය තුලින් තරුණ නව පිටපතක් ඇති කිරීමයි. නමුත් සතියකට වරක් මෙම මහලු ශරීරය හා තරුණ ශරීරය අතර එලිසබෙත්ගේ මනස හුවමාරු වීම සිදුවිය යුතුයි. නමුත් ජනප්‍රිය භාවයට ඇති කැමැත්ත නිසා ඇය තරුණ ශරීරය තුළ වැඩි කලක් රැඳීමට පටන් ගන්නවා. මේ නිසා ශරීරයන් දෙක අතර ඇති සම්බන්ධතාවයේ බිඳ වැටිලා මහලු ශරීරය ක්‍රමෙන් විනාශ වෙනවා. කාලෝචිත තේමාවකට නිර්මාණය වෙලා තියෙන මේ ෆිල්ම් එකේ අධික නිරුවත් දර්ශන අන්තර්ගත විය හැකි බැවින් වැඩිහිටියන්ට වඩා සුදුසු
ෆිල්ම් එකක් කියලා මම යෝජනා කරනවා. ඉතින් අපේ ෆිල්ම් ලිස්ට් එකේ 4 වෙනියට ගේන ෆිල්ම් එක තමයි 2023 දී නිකුත් වුණු සෝඑක්ස් කියන ෆිල්ම් එක. මේ සෝඑක්ස් කියන ෆිල්ම් එක සෝ කතාමාලාවේ එන 10 වෙනි ෆිල්ම් එක විදිහට හඳුන්වන්න පුළුවන්. IMDb අගයේ 6.6ක් වාර්තා කරන මේ ෆිල්ම් එක හොරර් ෆැන්ටසි කියන කැටගරි එකට වැටෙන ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ ජෝන් ක්‍රේමර් කියන දාමඝාතක චරිතය වටා කතාව ගලාගෙන යනවා. මේ ජෝන් ක්‍රේමර් කියන්නේ පිළිකා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක්. මොහු මේ රෝගය සුව කරන විකල්ප ප්‍රතිකාර සඳහා මෙක්සිකෝවට පිටත් වෙනවා. නමුත් ඔහුට හමුවෙන වෛද්‍යවරුන් වංචාකරුවන්. ඉතින් මේ වෛද්‍යවරුන් මරණයට පත්වීමේ බියෙන් සිටින රෝගීන්ව ව්‍යාජ ප්‍රතිකාරවලට ලක් කරලා මුදල් ගැනීම සිදු කරනවා. මේ දේම ඔවුන් ක්‍රේමටත් සිදු කරන නිසා ක්‍රේමගේ අභ්‍යන්තරයේ සිටින ජිග්සෝ නම් දාමඝාතකයා අවදි වෙලා මේ වෛද්‍යවරුන්ගෙන් පලි ගැනීම සිදු කරනවා. ජෝන් ක්‍රේමගේ චරිතයට පනපොවන්නේ ප්‍රසිද්ධ නළුවෙක් වන ටොබින් බෙල් විසින්. ඇහිපිය ගහන්නතුව බලන්න පුළුවන් මේ සුපිරිම ට්‍රිලර් ෆිල්ම් එක අනිවාර්යෙන්ම බලන්න කියලා ඔයාලට මම මතක් කරනවා. ඉතින් අපේ ෆිල්ම් ලිස්ට් එකේ අවසාන ෆිල්ම් එක තමයි 2019 වර්ෂයේදී තිරගත වුණු ද ජෝකර් කියන ෆිල්ම් එක. ජෝකර් ෆිල්ම් එක කියන්නේ මනෝ විශ්ලේෂණාත්මක ත්‍රාසයජනක චිත්‍රපටියක්. ටොඩ් පිලිප් විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන මේ ෆිල්ම් එක සමාජයේ විසින් නොසලකා හැරුණු මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙකු වටා දිව යන සුපිරිම ෆිල්ම් එකක්. ඉතින් මොහු එදිනෙදා ජීවිතයේදී තමන්ගේ වෘත්තීය ලෙස ජෝකර් කෙනෙක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් ඔහුගේ මානසික සෞඛ්‍ය පිරිහීම නිසා නිතරම සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් විසින් ඔහුව සමච්චලයට ලක් කරනවා. අන්තිමට මේ පීඩා නිසා ඔහුව ජෝකර් කියන අමානුෂික චරිතය තුළට කාවැදීමට පටන් ගන්නවා. මේ විදිහට ගලාගෙන යන මේ කතාව තුළ හිතන්නවත් අපහසු අවසානයක් ඉතිරි කරන්න ෆිල්ම් අධ්‍යක්ෂකවරයා සමත් වෙනවා. ඉතින් යාළුවනේ අද අපි ඔයාලට ගෙනාවේ ඉතිහාසයේ නිර්මාණය වුණු සුපිරිම ෆිල්ම් 5. ඉතින් ඔයාලා මේ ෆිල්ම් නරඹලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මට මගහැරුණු ඔයාලා නරඹපු ෆිල්ම් පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක අපි මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හමු වෙමු. channel එක subscribe කරලා යාළුවන් අතර share කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.